ඇමරිකාවේ හොලිවුඩ් වල හිටපු සුපිරිම නළුවෙක් 1952 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා ක්වීන් එලිසබෙත් කියන ක්‍රූස් ලයින් එකට නගිනවා නිව්යෝක් වල ඉඳන් ලන්ඩන් වලට යන්න. මේ විදිහට නැව් නගින්නේ යුරෝප් වල එයාගේ ෆිල්ම් එක මූවි ප්‍රීමියර් එකට. එයාට ඕන වෙන්නේ ආපහු ඇමරිකාවට එන්න. හැබැයි මෙන්න මේ ක්‍රූස් ලයින් එක සාගරය මැද්දේ ගමන් කර කර ඉන්නකොට ඇමරිකාවේ ඇටර්නි ජෙනරල් ඉෂූ කරනවා නිවේදනයක් මේ නළුවට ආපහු ඇමරිකාවට එන්න බැරි වෙන්න. එක නිවේදනයකින් මේ ෆිල්ම් ස්ටාර්ගේ මුළු හොලිවුඩ් කරියකම ඉවර වෙනවා. අවුරුදු 40ක් එයා ෆිල්ම් හදපු රටේ ආයි කවදාවත් එයාට ෆිල්ම් හදන්න වෙන්නේ නැහැ. පිනකල් එකේම හිටපු මිනිස්සෙක් බින්දුවටම ඇද වැටෙනවා. හැබැයි එයාට මොනවා නැති වුණත් අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙලා එයා හදපු කීර්ති නාමය එයාට නැති වෙන්නේ නැහැ. අවුරුදු 20කට පස්සේ මේ කීර්ති නාමය ආපහු යශෝරාවයක් වගේ මුළු ලෝකෙම පැතිරිලා යනවා. ඒකට ගරු කිරීමක් විදිහට ඇකඩමි අවෝඩ්ස් වලින් 1972 අගෝස්තු මාසේ 10 වෙනිදා එයාට ඔනරරි අවෝඩ් එකක් දෙන්න එන්න කියනවා. මේ නළුවා තමන්ගේ සම්මානය ගන්න ස්ටේජ් එක උඩට නගිනවා. රැස්ව හිටපු හැමෝම නැගිටලා එක විනාඩියක් නෙමෙයි දෙකක් නෙමෙයි විනාඩි 12ක් එක දිගට මේ නළුවට අප්පුඩි ගහනවා. ඒක තමයි longest standing ovation එක මුළු ඉතිහාසයේම ඔස්කර් සම්මාන උළෙලක කිසියම් නළුවෙක්ට ලැබිච්ච ඒ නළුවගේ නම චාලි චැප්ලින්. පුතා ඔයාගේ කිසිම වැරද්දක් නැතුව මහන්සි වෙලා හදාගත්ත ඔක්කොම දේවල් එක රැයකින් ඔයාට නැති වෙන්න පුළුවන්. හැබැයි ඉවසගෙන ඉන්න පුතා කවදා හරි දවසක මිනිස්සු නැගිටලා ඔයාට අප්පුඩි ගහන දවසක් එනවාමයි.